අගය ඉතිහාසයේ නොදුටු පැතිකඩ. ආයුෂ බොහෝ වේවා. අද අපි ඇවිත් ඉන්නේ ලංකාවේ අතීත රාජධානියක් වුණු පඬුවස්නුවර පුරාවිද්‍යා භූමියට. විශේෂයෙන්ම 12 වන සියවසට. ඒ කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයට අයත් වන අතිශය වැදගත් ආරාම සංකීර්ණයක නටබුන් අතර තමයි අද අපේ මේ සංචාරය දිගහැරෙන්නේ. මේ භූමියේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය සහ එදා භික්ෂුන් වහන්සේලාගේ ආරාමික ජීවිතය මොන වගේද කියලා අද අපි විස්තරාත්මකව බලමු. ආරාමයක ප්‍රධානතම අංගය වෙන්නේ දාගැබ. මේ පේන්නේ ඒ කාලේ ඉදිවුණු මධ්‍යම ප්‍රමාණයේ දාගැබක නටබු. බලන්න මේ දාගැබේ පේසාවලලු තවමත් ඉතාමත් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. විශේෂත්වය තමයි මෙහි ගර්භය පිහිටා තියෙන්නේ මේ පේසාවලලු තුලවීම. දාගැබක් කිව්වහම අපිට ප්‍රධානාංග කිහිපයක් හමු වෙනවා. පේසාවලලු තුන, ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල මේ අංග විදිහට දක්වන්න පුළුවන්. මේ දාගැබේ පාදම තරමක් උස්ස නිර්මාණය කරලා තියෙන්නේ එහි තේජවන්ත බව පෙන්වන්න. ඒ වගේම දාගැබ වටා මල් පූජා කරන්න භාවිතා කළ මල්ලාසනයක නටබුන්ද අදටත් දැක ගන්න පුළුවන් වීම විශේෂත්වයක්. ඒ වගේම මේ දාගැබ තුල ඉඳන් බැලුවහම වටපිටාව ඉතාමත් අලංකාරව දිස්සෙනවා. දාගැබට නුදුරින් අපිට දැක ගන්න ලැබෙනවා භික්ෂුන් වහන්සේලා වැඩ සිටි කුටි. මේවා භාවනා කුටි. එහෙමත් නැත්නම් බෞද්ධ ජනතාව වන්දනාමාන කිරීම සඳහා භාවිතා කළ කුටි වෙන්නත් පුළුවන්. මෙතන තියෙන විශාලතම ගොඩනැගිල්ල තමයි ධර්මශාලාව. මෙහි පදනම සහ ගල් කණු දෙස බැලුවාම එදා තිබුණු අභිමානය හිතා ගන්න පුළුවන්. මේ ගොඩනැගිලිවල පාදම ඉතාමත් ශක්තිමත් විදිහට කළු ගලින් සහ ගඩොලින් නිමවා තිබෙනවා. පුරාවිද්‍යාත්මකව ඉතාමත් වැදගත් අංගයක් තමයි එදා පැවති සනීපාරක්ෂක ක්‍රමවේද. මෙන්න මේ ස්ථානය පැරණි වැසිකිළියක නටබුන් ලෙස හඳුනාගෙන තියෙනවා. ගල්පුවරු භාවිතා කරලා ඉතාමත් ක්‍රමවත්ව මේ වැසිකිළිය නිර්මාණය කරලා තිබීම සුවිශේෂී කරුණක්. ඒ වගේම අපරව්‍ය බැහැර කිරීම සඳහා ක්‍රමවත් වැසිකිළි වලක්ද ඉදි කරලා තියෙනවා. පඬුවස්නුවර රාජධානියේ ප්‍රධානම දෙයක් තමයි දැවැන්ත පවුරක්. පඬුවස්නුවර රාජධානියේ සෑම දෙයක්ම දැවැන්ත පවුරකින් වට කරලා තිබිලා තියෙනවා. දැන් බලන්න මේ අලංකාර නිර්මාණය දිහා. මේ කුටියේ අදටත් පැහැදිලිව ඉතාමත් ලස්සන හංස රූප දෙකක් දැක ගන්න පුළුවන්. මේ ගොඩනැගිල්ලේ අලංකාරය සඳහා යෙදූ සැරසිල්ලක්. ඒ වගේම හංස ලකුණු කිහිපයක් තිබූ බවට තාමත් සාක්ෂි ඉතුරු වෙලා තියෙනවා. හංසයා කියන්නේ පවිත්‍රත්වයේ සහ විචක්ෂණභාවයේ සංකේතයක්. 12 වන සියවසේ ගල්වඩුවාගේ දක්ෂතාවය, ගොඩනැගිලි අලංකාරවත් කිරීමේ දක්ෂතාවය මේ කුඩා කැටයමින් පවා අදටත් අපිට තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගොඩනැගිලිවල පාදම ගඩොලින් සාදා ඇති අතර ඉහළට දැවකණු භාවිතා කළ බවට අදටත් ඉතුරු වී තියෙන හිඩැස් වලින් සනාථ වෙනවා.
අපේ චාරිකාවේ අවසාන නැවතුම තමයි ප්‍රධාන පිළිමගය. අදටත් එදා වැඩ සිටි පිළිම වහන්සේ මේ පිළිමගය තුල වැඩ සිටිනවා. ඒ වගේම ඊටමත් අලංකාරාකාරයෙන් සියුම් කැටයමින් මේ පිළිමගය අලංකාරවත් කරලා තියෙනවා. පිවිසුම් දොරටුවේ කොරවක්ගල් සහ පියගැට පෙළ ඊටමත් අලංකාරව සාදා තියෙනවා. මේවායේ ඇති සියුම් කැටයම් කාලයාගේ ඇවෑමෙන් වැසී ගියත් තවමත් ඒ ගාම්භීර බව ඉතුරු වෙලා තියෙනවා. පඬුවස් නුවර කියන්නේ හුදෙක් ගල් ගොඩක් නෙමෙයි. අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණය සහ ආගමික භක්තිය ලෝකෙටම කියාපාන ජීවමාන සාක්ෂියක්. ඉතින් ඔයාලට පඬුවස් නුවර ගැන මොකක්ද හිතෙන්නේ? ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. තවත් මේ වගේම ඓතිහාසික තැනකින් ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක්.